11 වසර දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. අපි බලමු ශ්‍රී ලංකාවට පැමිණෙන්න කලින් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ කොහොමද ආසියාතික ප්‍රදේශවලට පැමිණියේ කියලා. බ්‍රිතාන්‍ය ව්යාපාරිකයෝ කිහිප දෙනෙක් එකතු වෙලා ආසියාවට පැමිණීම මූලික කොටගෙන පුතේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම නමින් වෙළඳ සමාගමක් නිර්මාණය කරගන්නවා. හැබැයි මේගොල්ලන්ට ආසියාවට එන්න නම් එවකට බ්‍රිතාන්‍ය රැජින වෙච්ච පළමුවන එලිසබෙත් රැජිනගේ රාජකීය බලපත්‍රය අවශ්‍ය වෙනවා. ඒ අනුව මේ වෙළඳ සමාගම විසින් 1600 දී රැජිනගේ රාජකීය බලපත්‍රය ලබා ගන්නවා. පස්සේ මේ කණ්ඩායමේ මූලිකත්වය ගන්නේ විලියම් හෝකිස් කියන කෙනා පළමුවෙන්ම නැව් කණ්ඩායමක නැගිලා සුමාත්‍රා දූපත් ඔස්සේ ඉන්දියාවට පැමිණෙනවා. මේ කාලයේදී ඉන්දියාවේ ප්‍රධාන අධිරාජ්‍ය වුණේ ජහාන්ගීර් කියන මූගල් අධිරාජ්‍ය. මෙයත් එක්ක මේ පිරිස ඇවිල්ලා කතා බහ කරනවා. ඒ අනුව මේ කියන ඉංග්‍රීසීන් පැමිණෙන්න කලින් ආසියාවේ ප්‍රබාරණ වශයෙන් වෙළඳ සමාගම් පිහිටුවාගෙන හිටිය පෘතුගීසීන් සහ ලන්දේසීන්. ඉංග්‍රීසීන් ආසියාවට පැමිණෙන අවධියේදීත් ලන්දේසීන් සහ පෘතුගීසීන් අතර ආසියාවේ වෙළඳාම බෙදා ගන්න බැරුව විශාල වශයෙන් ගැටුම් ඇති වෙමින් තමයි තිබුණේ. ඒ අනුව ඉංග්‍රීසීන් විසින් 1623 දී කුළුබඩු බහුලව වැවෙන ඇම්බෝවෙනා දූපතේ බලකොටුවක් පිහිටව ගන්නවා. හැබැයි මේ බලකොටුව පිහිටවා ගන්නේ මේගොල්ලොත් ආසියාවේ වෙළඳාම් කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන්. හැබැයි ලන්දේසි කැමති වෙන්නේ නැහැ මේ කියන ඉංග්‍රීසීන් නැවිල්ලා මේ ඇම්බොයිනා දූපත්වල බලකොටු නිර්මාණය කරගන්නට. ඒ අනුව ලන්දේසීන් විසින් මොකද කරන්නේ මේ කියන කුළුබඩු වැවෙන ඇම්බොයිනා දූපතේ හිටපු සියලුම ඉංග්‍රීසීන්ව ඝාතනය කරනවා. පස්සේ ඉංග්‍රීසීන් විසින් තීරණය කරනවා කොහොම හරි අපි ආසියාවේ බලය ගොඩනගා ගන්න ඕනේ කියලා. ඒ අනුව ඉංග්‍රීසීන් ඉන්දියාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්න තීරණය කරනවා. ඒ අනුව ඉංග්‍රීසීන් ඉතා සූක්ෂමව 17 වන සියවසේ අගභාගයේ වෙද්දී මදුරාසිය, බොම්බායි, කල්කටා වැනි ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථාන කිහිපයක්ම Taman සතු කරගන්න ඉංග්‍රීසීන්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව මේ කියන පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ට අමතරව ආසියාවේ වෙළඳ ආධිපත්‍ය ලබා ගන්න මේ කියන කාල වකවානුවේදී ප්‍රංශවරු කියන කට්ටියකුත් ආසියාතික ප්‍රදේශවලට පැමිණෙමින් තමයි හිටියේ. ඒ වර්ෂ 1864 දී මින් ප්‍රංශවරු ඇවිල්ලා ඒගොල්ලොත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල වෙළඳාම් ආරම්භ කරන්න පටන් ගත්තා. ප්‍රංශවරු ඉන්දියාවට පැමිණිලා වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටෙව්වේ පොන්ඩිචේරි, කරිකාල් සහ චන්ද්‍රනගර කියන ප්‍රදේශවල. මෙතකොට මේ කියන ඉංග්‍රීසීන්ට තුන් ආකාරයක බලපෑම් එල්ල වෙමින් තමා තිබුණේ. එක් පැත්තකින් පෘතුගීසීන් ඉන්නවා, එක් පැත්තකින් ලන්දේසීන් ඉන්නවා, අනෙක් පැත්තෙන් ප්‍රංශවරු ඉන්නවා. මේ තුන් ගොල්ලෝම නැති කරගෙන තමයි ඉංග්‍රීසීන්ට ඉන්දියාවේ තනිකරම වෙළඳ බලය අවශ්‍ය වුණේ. ඒ අනුව ඉංග්‍රීසීන් ඉතා සූක්ෂම අයුරින් ලන්දේසීන්ව, පෘතුගීසීන්ව, ප්‍රංශවරුව පන්නා දමන්න ඉන්දියාවෙන් කටයුතු කරමින් තමයි මේ කාලවකවානුවේදී හිටියේ. ඒ අනුව ඉංග්‍රීසීන් මුලින්ම කළේ 18 වන සතවර්ෂය වෙනකොට ප්‍රංශවරුන්ව දේශපාලනික වශයෙන් ගැටුම් ඇති කරගෙන ඉන්දියාවෙන් එරපලා දාන්න. මේ අනුව ඉංග්‍රීසීන් සහ ප්‍රංශවරු අතර 18 වන සියවසේ දේශපාලන මත ගැටුම් හරහා ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඉංග්‍රීසීන් විසින් ප්‍රංශවරුන්ට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රංශවරුන්ගේ බලය ඉන්දියාව තුළ ක්‍රමානුකූලව බිඳ වැටෙනවා. ඒ අනුව පුතේ ඉංග්‍රීසීන්ට දැනගන්න හම්බ වෙනවා මේ කාල වකවානුවේදී ඉන්දියාවට ආසන්නයේ හැබැයි ඉන්දියාවට වෙන්ව පවතින ඉතා ශාස්ත්‍රීය රටක් පිළිබඳව. ඒ තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝකයේ අදටත් පිළිගන්න හොඳ රටක් විදියට තමයි අපි සලකන්නේ. විතරක් නෙවෙයි සරුසාර භවෙන් මුතුමැණික් ධන ධාන්‍ය අතින් සපිරි රටක් විදියට තමයි පුතේ අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වුණේ. ඒ අනුව ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු කරන්න තීරණය කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍යෝ නැත්නම් අපි කියනවා ඉංග්‍රීසීන් ලන්දේසීන්වත් පෘතුගීසීන්වත් පන්නාලා දාලා ඉන්දියාවේ වෙළඳාම් කරගෙන ඉන්නකොට ඒගොල්ලෝ කවදාවත් ශ්‍රී ලංකාව පිළිබඳව මුල් කාල වකවානුවේදී අවධානය යොමු කළේ නැහැ. හැබැයි ප්‍රංශවරුන්ගේ ගැටුමෙන් පස්සේ ඒගොල්ලෝ දැනගන්නවා ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා. හදිස්සියවත් ප්‍රංශවරු ශ්‍රී ලංකාව ඒගොල්ලන්ට කලින් අල්ලා ගත්තොත් ඒගොල්ලන්ට දරුණු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා ඉංග්‍රීසීන් දැනගන්නවා. ඒ අනුව තමයි මේගොල්ලෝ ඉන්දියාවට ඇවිල්ලා 7 වර්ෂයකට වැඩි කාලයක් ඉන්දියාවේ ගත කළ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු නොකළේ. පස්සේ ප්‍රංශවරුන් එක ගැටුම ඇති කර ගැනීමත් එක්කම මේගොල්ලෝ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න පටන් ගන්නවා. පළවෙනියටම පුතේ ශ්‍රී ලංකාව පිළිබඳව
අවධානය යොමු කරන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තිබුණා. එකක් තමයි ශ්‍රී ලංකාවේ පිහිටීම. අපි දන්නවා අදටත් ලෝකයේ අපේ රට වැදගත් වෙලා තියෙන ශ්‍රී ලංකාවේ පිහිටීම නිසා. අපි බලමු ශ්‍රී ලංකාවේ පිහිටීම කොහොමද කියලා. අපි දන්නවා ශ්‍රී ලංකාව බෙන්ගාල බොක්ක ඇතුළු ඉන්දියානු මුහුදු කලාපය තුල වැදගත් රටක් විදිහට සැලකෙන මේකට හේතුව තමයි නාවික හා බිළඳ කටයුතු වලදී අපේ රට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසීන් හා ප්‍රංශවරුන්ගේ යුද්ධයේදී බෙන්ගාල බොක්ක ආශ්‍රිත සටන්වලදී නැව් ගොඩාක් වෙලාවට හානියට ලක් වෙනවා ගැටුම් ඇතිවීමත් එක්ක. මෙතන මේ අබලන් වන නැව් ප්‍රතිසංස්කරණය කරන්න තිබිච්ච සුදුසුම වරාය තමයි ත්‍රිකුණාමල වරාය කියලා කියන. අදටත් අපේ රටේ ප්‍රධානම ප්‍රසිද්ධම ස්වභාවික වරාය වෙන ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඔන්න අවධානය යොමු වෙන්න පටන් ගත්තා. අපි බලමු ත්‍රිකුණාමලය කෙරෙහි මෙච්චර වැදගත් අවධානයක් යොමු වෙන්න මූලිකම හේතු තුනක් තියෙනවා. එකක් තමයි ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. අපි දන්නවා නැගෙනහිර ප්‍රදේශයේ තියෙන ප්‍රධානම වරාය තමයි ත්‍රිකුණාමල වරාය. කුණාටු මෝසම් කාලවලදී ඒ වගේම ගැටුම්වලදී මේ කියන ස්වභාවික වරාය ගත්තම ගොඩාක් අවස්ථාවල අතීතයේදී පාවිච්චි කරලා තියෙන. මේ විතරක් නෙවෙයි අපේ රටට සංක්‍රමණ ආක්‍රමණ වලදී ත්‍රිකුණාමල වරාය ගොඩාක් වැදගත් වුණා. ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ කාලයේදීත් අපේ මේ කියන ත්‍රිකුණාමල වරාය ගොඩාක් බ්‍රිතාන්‍යයන්ට වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම අනෙත් කරුණ තමයි ත්‍රිකුණාමලයේ වැදගත් වෙන්න නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය රැක ගැනීමේදී මේ කියන වෙරළේ වරායේ පිහිටීමත් වැදගත් වුණා. ඒ වගේම ඊසාන දිග සුළං කාලයේදී පුතේ නැව් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඊසාන දිග සුළං කාලවලදී නැව් ආරක්ෂිතව රඳවා තබන්නත් මේ වරාය ගොඩාක් වැදගත් වෙලා තියෙනවා. එතකොට මේ කියන ශ්‍රී ලංකාවේ තියෙන පිහිටීම නිසා පුතේ හොඳ රටක් විදියට මේ රට තෝරගන්න ඉංග්‍රීසීන් විසින් කටයුතු කරා. ඒ වගේම ප්‍රංශවරු හදිසියවත් මේ රට අල්ලා ගත්තොත් ඒක ඉතාම අවාසිදායකයි කියලා ඉංග්‍රීසීන් තේරුම් ගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බොහෝ පිහිටීම සහ ප්‍රධානම ස්වභාවික වරාය වෙච්ච ත්‍රිකුණාමල වරාය කෙරේ ශ්‍රී ලංකා ඉංග්‍රීසීන්ගේ අවධානය යොමු වෙන්න පටන් ගත්තා. ඔන්න පළවෙනි හේතුව ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමු වෙන. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ පුතේ කුළු බඩු තියෙන හොඳ කුළු බඩු තියෙන වටිනාකම් රසක් තියෙන මුතු මැණික් ඇද්දලා තියෙන සුවිශේෂී රටක්. ඒ නිසාත් පුතේ ඔන්න අපේ රට පිළිබඳව අවධානය යොමු වෙන්න පටන් ගත්තා ඉංග්‍රීසීන්ගේ. අපි බලමු ශ්‍රී ලංකාව කියලා කියන්නේ රටේ පුතේ පසේ ඕනම දෙයක් වගා කරන්න පුළුවන් හොඳ ශාස්ත්‍රීය භූමියක් තියෙන රටක් විදිහට තමයි අපි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. අපේ රට හඳුන්වන්නේ. එතකොට අතීතයේදී පුතේ අපේ රටේ වැවෙන ගම්බිරිස් කරාමු නැටි එනසාල් වගේ දේවල් වලට යුරෝපයේ විශාල ඉල්ලුමක් පැවතුණා. ඒගොල්ලෝ කෑම රසවත් කර ගැනීම සඳහා අපේ රටේ තියෙන කුළු බඩු තමයි පාවිච්චි කළේ. ඒ නිසා පුතේ අපේ රට යුරෝපා රටවල් වල හොඳ කුළු බඩු වැවෙන රටක් විදිහට හැඳින්වුවා. ඒ වගේම යුරෝපා වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තිබුණා ශ්‍රී ලංකාවෙන් වැවෙන කුරුඳු වලට. ඒ නිසාත් පුතේ කුරුඳු වල මිල මේ කාලේ වෙද්දි ඉහළ ගිහිල්ලා තිබුණේ. ඒ වගේම විශාල ඉල්ලුමක් තිබිච්ච නිසා ඉංග්‍රීසියෙන් දැනගත්ත ඒක වාසිදායකයි ඒගොල්ලොන්ට මේ රට අල්ලගත්තොත් කියලා. ඒ වගේම කුරුඳුවල ඒකාධිකාරී බලය වගේම ගම්බිරිස් එනසාල් කරාමු නැටි මුතු මැණික් ඇද්දලා වගේ දේවල් යුරෝපීය රටවල් වලට විකුණලා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් කියලාත් ඉංග්‍රීසීන් දැනගත්තා. මේ හරහා ඉංග්‍රීසීන් මොකද කරන්නේ ශ්‍රී ලංකාවේ බලය පිහිටුවීමේ වැදගත්කම අවබෝධ කරගත්ත නිසා ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කරගන්න ඕන කියලා තීරණය කළා. හැබැයි පුතේ ඒක ලේසි පහසු වුණේ නැහැ. ඒකට හේතුව තමයි අපේ රටේ ප්‍රධානියෙක් හිටියා නැත්නම් රටේ රජතුමෙක් හිටියා. මේ කාලේ වෙද්දි පුතේ අපේ රටේ මහනුවර යුගයේ තමයි ගත වෙමින් පැවතුනේ. ලංකාවේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ කාලයේ වෙද්දි යටත් වෙලා තිබුණේ ලන්දේසීන්ට. ඒ වගේම අභ්‍යන්තර කොටස අයත් වෙලා තිබුණේ ශ්‍රී ලංකාවේ රජුට. මහනුවර තමයි අපේ රටේ රජතුමා මේ කාලයේ වෙද්දි ජීවත් වුණේ. අපි බලමු කොහොමද ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය නායකයන් අතර දූත සමගතා ඇති වුණේ කියලා. ඔන්න පුතේ අපි දන්නවා අපේ රටට 1505 දී පළවෙනියටම එනවා පෘතුගීසීන්. ඒකෙන් පස්සේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්නේ ලන්දේසීන්. එතකොට පෘතුගීසීන් මෙරටින් පන්නා දමන්න දෙවන් රාජසිංහ රජුවත් මහා අස්ථාන කුමාරයා මොකද කරන්නේ විදේශීය ජාතියක් වෙච්ච ලන්දේසීන්ගෙන් උදව් ලබා ගන්නවා. අවසානයේදී පෘතුගීසීන් මේ රටින් නිරපල දාලා ලන්දේසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ල
ගන්නවා. ඒ අනුව රජතුමා මොකද කරන්නේ? දෙවන රාජසිංහ රජතුමා ලන්දේසීන් එක අමනාප වෙනවා. අවසානයේදී මේ දෙවන රාජසිංහ රජතුමා තීරුම් ගන්නවා ඉග්රු දීලා මිරිස් ගත්තා වගේ කියන එක. ඒකට හේතුව තමයි පුතේ මොකද්ද? සැර જાතියක් ඇවල ඊට වඩා සැර જાතියක් අපි ලං කරගත්තා කියන එක තමයි ඒකෙන් තේරුමුනේ. හරහා තමයි ඔය පිරුල ප්‍රස්තා පිරුල ගොඩ නැගෙන්නේ. කොහොම හරි ලන්දේසී නිරපල දාන්න පුතේ කීර්තිසී රාජසිංහ රජතුමා හිතනවා මේගොල්ලොන්ට වැඩිය ප්‍රබල කට්ටියක් ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න ඕන. දැන් පෘතුගීසීන් පන්නා දමන ලන්දේසීන් ගෙන්න ගත්තා. ලන්දේසීන් නිරපල දාන්න නම් අපි අනිවාර්යෙන්ම ඊට වැඩිය යුද ශක්තිය බලවත් කට්ටියක්ව අපිට වෙනත් රටකින් ගෙන්න ගන්න සිද්ධ වෙනවා කියලා කීර්තිසී රාජසිංහ රජතුමා තීරණය කළා. ඒ අනුව කීර්තිසී රාජසිංහ රජතුමාගේ මේ සංකල්පය දැනගන්නවා පුතේ ඉංග්‍රීසීන්. හැබැයි ඉංග්‍රීසීන් හිතුවා ප්‍රංශවරුන්ගෙන් කීර්තිසී රාජසිංහ රජතුමා හදිස්සියවත් උදව් ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ රජුත් එක්ක එකතු වෙලා ප්‍රංශවරු අපිට ප්‍රහාරය එල්ල කරනවා. ඊට කලින් මොකද්ද කරන්න ඕන? අපි ඉංග්‍රීසීන් වෙච්ච අපි ගිහිල්ලා ශ්‍රී ලංකාවේ රජුව මුණ ගැහිලා අපි ඒගොල්ලන්ට උදව් කරන්න ලන්දේසීන් වෙරපලා දාන්න කියලා සාකච්ඡා කරන්න ඕන කියලා ඉංග්‍රීසීන් තීරණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට පුතේ ඉංග්‍රීසීන් අවස්ථා 3කදී අපේ රටට දූත ගමන් පැමිණෙනවා. දූත ගමනක් එනවා අපේ රටට අවස්ථා 3කදී. ඉන්දියාවේ ඉඳලා තමයි මේගොල්ලෝ හැමෝම එන්නේ. එතකොට පළවෙනියට එනවා කීර්තිසී රාජසිංහ කාලේ කියන්නේ වර්ෂ 1762 දී ජෝන් පයිබස් කියන කෙනා. හැබැයි ජෝන් පයිබස්ගේ කීර්තිසී රාජසිංහයි අතර දූත ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ජෝන් පයිබස් රජතුමාට කලින් හම්බ වෙන්නේ ලන්දේසීන්. මොකද අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අයිති වෙලා තිබුණේ මේ කාලයේ වෙද්දි ලන්දේසීන්ට. ඒතකොට ශ්‍රී ලංකාවට පිවිසීමේදී මුලින්ම හම්බ වෙන්නේ ලන්දේසීන්. වේ අනුව ලන්දේසීන් එක්ක සතුරු සාමිච්චියේදී තමයි කඳුර රටට ගියේ. කඳුර රජතුමා අහනවා ලන්දේසීන් නිරපලා දාන්න පුළුවන්ද කියලා. හැබැයි ජෝන් පයිබස් ඇතුළු දූත කණ්ඩායමේ සමාජිකයෝ කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රජුට කලින් හිතවත් උනේ ලන්දේසීන් නිසා ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නේ නැහැ. රජතුමා කියනවා එහෙනම් ඕගොල්ලොත් එක්ක අපිට සම්බන්ධතාවයක් තවත් දුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැහැ. මට ඕන මේ රටෙන් ලන්දේසීන්ව නිරපලා දාන්න ඒගොල්ලෝට හිතවත් જાතියක් එක මට තවත් සාකච්ඡා කරන්න දෙයක් නැහැ කියලා රජතුමා කියනවා. ඒ අනුව ඉංග්‍රීසීන්ගේ පළමුවන දූත ගමන කීර්තිසී රාජසිංහ රාජ්‍ය සමයේදී අසාර්ථක වෙනවා. ඒ අනුව දෙවනියට පැමිණෙන්නේ අපේ රටේ රාජාදි රාජසිංහ රාජ්‍ය කාලදී. ඒ කියන්නේ වර්ෂ 1782 දී එන්නේ හියු බොයිඩ් කියන කෙනා මෙයත් මුලින්ම යාළු වෙන්නේ පුතේ ලන්දේසීන් එක්ක. ඒ අනුව ලන්දේසීන් එක්ක හිතවත්කම් පානවා. ඒ අනුව ඊට පස්සේ ලන්දේසීන්ගෙත් එක්ක සාකච්ඡා කරලා තමයි ඉංග්‍රීසීන් මේ රජතුමා වෙත යන්නේ. රජතුමා මේකෙදිත් කියනවා අපිට ලන්දේසීන් එක්ක හිතවත් කිසිම જાතියක් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඕනේ නැහැ කියලා. ඒ අනුව හියු බොයිඩ්ගේ දූත ගමනත් අසාර්ථක වෙනවා. තුන්වෙනියට එන්නේ පුතේ රාජාදි රාජසිංහ කාලයේදී ඒ 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් එනවා. මුලින් පුතේ මෙයා කැමති වෙන්නේ නැහැ. හැබැයි පස්සේ කාලෙක මොකද වෙන්නේ? ප්‍රංශවරුන්ගේ බලපෑම දිගින් දිගටම එල්ල වෙනකොට රොබර්ට් ඇන්ඩ්‍රූස් හිතනවා ලන්දේසීන්ට විරුද්ධව කටයුතු කරලා කොහොම හරි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලා ගන්න ඕනේ කියලා. ඒ අනුව පුතේ රොබර්ට් ඇන්ඩ්‍රූස් රාජාදි රාජසිංහ රජතුමාගේ යෝජනාවට එකඟ වෙලා ඉංග්‍රීසීන් ලන්දේසීන්ව මෙරටින් පන්නලා දාන්න තීරණය කරනවා. ඒ අනුව ලන්දේසීන්ව පන්නා දාන එක පහසු කාර්යයක් නෙවෙයි කියලා මුල්ම අවධියේදී රොබර්ට් ඇන්ඩ්‍රූස් තීරණය කළ රජුගෙන් සහාය ඉල්ලනවා ඔබතුමාගේ හමුදාවත් මට ලබා දෙන්න කියලා. එතකොට රාජාදි රාජසිංහ රජතුමා නොපැකිලිව ඉදිරිපත් වෙනවා. හරි මටත් කරන්න පුළුවන් සියලු මුදව් මම කරන්නම් කියලා. ඒ අනුව පුතේ 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් ලංකාවට ඇවිල්ලා අගෝස්තු මාසයේ වෙද්දි පුතේ අපේ රටේ ස්වභාවික ප්‍රථම වරාය හොඳම වරාය වන ත්‍රිකුණාමල වරාය ප්‍රදේශයේ ඉන්න ලන්දේසීන්ට ප්‍රහාරය එල්ල කළා. ත්‍රිකුණාමල වරාය පළවෙනියටම අල්ලා ගන්නවා. රොබර්ට් ඇන්ඩ්‍රූස් ත්‍රිකුණාමල වරාය අල්ලා ගැනීමත් එක්කම දැනගන්නවා ලන්දේසීන් අපි හිතර තරම් ශක්තිමත් නැහැ. ඒ නිසා රජුගේ උදව් නැතුවම මේ කියන ලන්දේසීන් පළවා හරින්න පුළුවන් කියලා තේරුම් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? රොබර්ට් ඇන්ඩ්‍රූස් විසින් පුතේ සීලුම මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න ලන්දේසීන්ගේ බලකොටු ටික ක්‍රමානුකූලව අල්ල ගන්න කටයුතු
කරනවා. අවසානයේදී පුතේ රජතුමත් එක්ක මිත්‍රත්වයක් මුලින් රොබර්ට් ඇන්ඩ්‍රූස් ඇති කරගෙන හිටියා. පස්සේ මේ ටික අල්ලා ගැනීමත් එක්කම ඉංග්‍රීසීන් රජුත් එක්ක සම්බන්ධකම නවත්තන්න තීරණය කරනවා. අවසානයේදී දෙවන රාජසිංහට සිදුවෙච්ච දේම රාජාදි රාජසිංහටත් සිද්ධ වෙනවා. මොකද්ද? ලන්දේසීන්ව නිරපලා ඉංග්‍රීසීන් විසින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලා ගන්නවා. ඒ අනුව ලන්දේසීන්ව සියලුම දේවල් වලින් නිරපල හැරලා 1796 දී ඉංග්‍රීසීන්ගේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලා ගන්නවා. එතකොට අපේ රටේ මුලින්ම ඉංග්‍රීසීන් යටත් විජිතය ඇති කරගන්නේ පහත රට ප්‍රදේශවල. තාමත් කන්දුඩ රට රාජධානියේ ප්‍රධානිය බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ රජතුමා. ඒ අනුව පුතේ 1802 දී ඉංග්‍රීසි පෙරදිග වෙළඳ සමාගම යටතේ මොකද වෙන්නේ? මෙරට පාලනය වෙනවා පහත රට ප්‍රදේශ ටික. හැබැයි අපි කියනවා මේක ද්විත්ව පාලන ක්‍රමය කියලා. ආණ්ඩුකාරවරයාත් පාලනය කරනවා, ඉන්දීය වෙළඳ සමාගමත් පාලනය කරනවා. ඒ අනුව මොකද වෙන්නේ? මේ දෙගොල්ලොන්ටම පුතේ අපේ රටේ පාලනය කරන්න බෑ. එක්කෙනෙක් තමයි පාලකයා බවට පත් වෙන්න, නැත්නම් ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න ඕන. ඒ අනුව පුතේ 1796 ඉඳන් 1802 වෙනකම් බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම සහ ආණ්ඩුකාරවරයා තමයි අපේ රට පාලනය කළේ. හැබැයි ආණ්ඩුකාරවරයාට කිසිම සපෝට් එකක් දුන්නේ නැහැ. කවුද මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම? මේකේ ප්‍රතිඵලයක් විදියට 1802 දී බ්‍රිතාන්‍ය රජතුමා තීරණය කරනවා මේ වෙළඳ සමාගමත් එක්ක මේ විදියට කටයුතු කරගෙන යන්න බෑ කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම තනිකරම ඉවත් කරලා දාලා බ්‍රිතාන්‍යයේ රජු තීරණය කරනවා ආණ්ඩුකාරවරයාට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ප්‍රධාන තනතුර පිරි නමන්න. ඒ අනුව 1802 දී අපේ රටේ ආණ්ඩුකාරවරයා නැත්නම් ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කරන්නේ ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා. ඒ අනුව 1815 වෙනකොට මොකද කරන්නේ? ඉංග්‍රීසීන් විසින් අපේ රට තනිකරම යටත් විජිතයක් බවට පත් කර ගන්නවා. ඔහොම තමයි බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම ගැන කතා කරන්නේ. එතකොට බ්‍රිතාන්‍යෝ ශ්‍රී ලංකාවේ බලය පිහිටවන්න කලින් පුතේ මේගොල්ලොන්ට යම් තීරණාත්මක ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි 1789 දී ප්‍රංශ විප්ලවයේ ප්‍රංශවරු විසින් ඇති කරනවා. මේක පුතේ යුරෝපය තුළ නව දේශපාලන වාතාවරණයක් බිහි කිරීම අරමුණින් තමයි ප්‍රංශ විප්ලවය ඇති කරන්නේ. එතකොට 1794 දී ඕලන්දයේ ප්‍රංශවරු විසින් ආක්‍රමණය කරන ඕලන්දය කියලා කියන්නේ අද වෙද්දි නෙදර්ලන්ඩ් කියලා අපි කියනවා. අද කියන්නේ නෙදර්ලන්ඩ් කියලා. හැබැයි අතීතයේදී ඒක ඕලන්දය කියලා තමයි හැඳින්වුවේ. ඕලන්දයේ මවුරට බවට පත් උනේ ලන්දේසීන්ගේ නැත්නම් නෙදර්ලන්තයේ ලන්දේසි ජාතිකයන්ගේ මවුරට විදියට තමයි හඳුන්වන්නේ. අතීතයේදී නෙදර්ලන්ඩ් කියලා කිව්වනේ අපි ඕලන්දය කියලා තමයි හැඳින්වුවේ. ඒතර ප්‍රංශ විප්ලවයත් එක්කම පුතේ ප්‍රංශවරු මොකද කරන්නේ? ඕලන්දයේ 1794 දී ආක්‍රමණය කරනවා. එතකොට ඕලන්දයේ රජු විදියට හිටි ස්ටෑන්ඩ් හෝල්වරයා නැත්නම් එයාගේ නම තමයි පස්සන විලියම් රජතුමා ඕලන්දයේ ප්‍රංශවරු ආක්‍රමණය කිරීමත් එක්කම බ්‍රිතාන්‍යයට පැනලා යනවා. කොහෙටද පැනලා යන්නේ? ඔන්නේ බ්‍රිතාන්‍යයට පැනලා යනවා. ඊට පස්සේ ලන්දේසීන්ගේ මවුරට උනේ පුතේ ඕලන්දය. එතකොට ඕලන්දයේ ප්‍රංශවරුන්ගේ යටත් විජිතයක් බවට පත් වෙනවා. අපි දන්නවා අතීතයේදී යුරෝපයේ ප්‍රධාන රටවල් පුතේ යටත් විජිත ඇති කර ගැනීමේ තරංගයක පිපාසයක හිටියා කියලා අපි හැමෝම දන්නවා. ඒ අනුව ඕලන්දයේ හිටපු මිනිස්සුන්ව යටත් කරගන්නවා ප්‍රංශවරු ප්‍රංශ විප්ලවය හරහා. අවසානයේදී ප්‍රංශයේ රජතුමා තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා අපි කියනවා ඕලන්දයේ රජතුමා තමයි පස්සන විලියම් රජතුමා. මෙයා ජීවිත ආරක්ෂාව පතා පැනලා යනවා බ්‍රිතාන්‍යයට. ඒ අනුව පුතේ බ්‍රිතාන්‍යයේ ඔය තමයි පස්සන විලියම් රජතුමා රැකවරණය ලබන්නේ. මේ අවස්ථාවේදී ඉංග්‍රීසීන් දැනගන්නවා මේ කියන ප්‍රංශවරු ලන්දේසීන්ගේ මවුරට වෙච්ච ඕලන්දය අල්ලගත්ත කියලා කියන්නේ මේ කාලයේ වෙද්දි ලන්දේසීන්ගේ අනෙකුත් යටත් විජිත සියල්ලම එතකොට ප්‍රංශවරුන්ට යටත් වෙනවා. අපේ ලංකාවත් ඒකයකට ඇතුළත්. ඒකට හේතුව තමයි ප්‍රංශ විප්ලවය ඇති වෙන කාලේදී අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල පාලකයෝ බවට පත් උනේ ලන්දේසීන්. එතකොට ඉංග්‍රීසීන් දැනගන්නවා අනිවාර්යයෙන්ම ලන්දේසි සතු වෙන හැම යටත් විජිතයක්ම ප්‍රංශවරුන්ට දැන් යටත්. ඒකට හේතුව තමයි ප්‍රංශවරු ප්‍රංශ විප්ලවය හරහා ලන්දේසීන්ගේ මවුරට වෙච්ච
ඕලන්දය අල්ලා ගැනීමේ අනුව බ්‍රිතාන්‍යයේ රජතුමා තීරණය කරනවා පුතේ මොකද්ද මේ කියන ඕලන්දී රජුට කියලා ලිපියක් ලියෝගෙන ශ්‍රී ලංකාවේ බලය ගොඩනගා ගන්න. ඒ අනුව පුතේ බ්‍රිතාන්‍යයන්ට වාසිදායක වන ලිපියක් පස්වන විලියම් රජතුමාට කියලා ලියලා අස්සම් කරගන්න. මේ ලිපිය ලියවෙන්නේ පස්වන විලියම් රජු කිව් මාලිගයේ ඉඳලා තමයි මේ ලිපිය ලියන්නේ. ඒකට අපි කියනවා කිව් ලිපිය කියලා. මේ ලිපියේ තියෙන්නේ මොකද්ද? ලංකාවේ ලන්දේ සතු ප්‍රදේශ ප්‍රංශවරුන්ට අත්පත් වීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගත යුතුයි කියන එකේ අනුව පස්වන විලියම් රජතුමා ලව්වා මේ විදිහට ලියවනවා. මොකද්ද ලියන්නේ? ලංකාවේ ලන්දේසු ඉන්න හැම බලකොටුවකටම ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගන්න. ඒකට හේතුව තමයි ප්‍රංශවරු ඔගොල්ලොන්ගේ මවුරට අල්ලගත්ත අනිවාර්යයෙන්ම අනික් යටත් විජිතවලටත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසීන්ව ශ්‍රී ලංකාවේ ওই ලන්දේසි බලකොටුවල නතර කරන්න ආරක්ෂාව සඳහා කියලා තමයි මේ ලිපිය බ්‍රිතාන්‍ය රජවතුමා විසින් පස්වන විලියම්ට කියලා ලියලා අස්සම් කරන්නේ. මේ ලිපිය ලියන්නේ පුතේ බ්‍රිතාන්‍යයේ කිව් මාලිගයේ ඉඳලා. ඒ නිසා මෙම ලිපිය හැඳින්වුවා කිව් ලිපිය කියලා. ඒ අනුව 1795 පෙබරවාරි මාසයේදී අපේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයාට මේ ලිපිය ලැබෙනවා. එවකට ආණ්ඩුකාරවරයා වුණේ ලන්දේසි ජාතික ෆන් බෙක්. ඒ අනුව පුතේ මොකද වෙන්නේ? ෆන් බෙක් මේ ලිපිය කියවනවා. හැබැයි ඔහු ඒ ලිපියේ තියෙන ක්‍රියාමාර්ගය ගන්න මැලි කමක් දක්වන. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුකාරවරයා දැනගන්න අනිවාර්යයෙන්ම මේක ඉංග්‍රීසීන්ගේ වැඩක්. ඉංග්‍රීසීන්ට දැන් ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ ටික අල්ලා ගැනීමේ අරමුණින් තමයි මේ වගේ ලිපියක් අපේ රජතුමාට කියලා අනිවාර්යයෙන්ම ලියවා ගත්. ඒ නිසා ෆන් බෙක් මේ ලිපිය නොසලකා හරින්න තීරණය කරනවා. ඒ අනුව මේ කාලයේ වෙද්දී රොබර්ට් ඇන්ඩ්‍රූස් පුතේ මුලින්ම මම කිව්වනේ අර කැමති උනේ නැහැ කියලා රාජාධි රාජසිංහ රජතුමා සමග එකඟතාවයෙන් ලන්දේසින් නිරපල දාන්න. හැබැයි බ්‍රිතාන්‍ය රජතුමා මේ රොබර්ට් ඇන්ඩ්‍රූස්ට කියනවා මෙන්න මේම අපි ලිපියක් යවුවා. ඒ ලිපියට ලන්දේසින් එකඟත්වයක් දැක්ුවේ නැහැ කියලා. ඒ අනුව රොබර්ට් ඇන්ඩ්‍රූස් තීරණය කරනවා මොකද්ද? ලන්දේසින නිරපල දාන්න ඉංග්‍රීසි හමුදාව මෙහෙයවන්න. ඒ අනුව තමයි පුතේ 1795 දී අගෝස්තු මාසයේදී මේ කියන ඉංග්‍රීසීන් ලන්දේසීන්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්න සටන් කරන්න. මුලින්ම ත්‍රිකුණාමල වරාය අල්ලගන්නවා. පස්සේ ප්‍රධානම ලන්දේසීන්ගේ බලකොටු වන මඩකලපුව මුලතිව් මන්නාරම පේදුරුව තුඩුව යන බලකොටු ටික ක්‍රමානුකූලව අල්ලගන්න. ලන්දේසින්ගේ ප්‍රධානම බලකොටු දෙක පිහිටලා තිබුණ එකක් ගාල්ල අනිත් එක කොළඹ. අපි දන්නවා අදටත් ගාල්ලේ ගියම අපි ලන්දේසි බලකොටුව බලන්න අනිවාර්යයෙන්ම යන වයක තමයි ලන්දේසින්ගේ ප්‍රධානම බලකොටුව ගාල්ල සහ අනිත් එක තිබුණේ කොළඹේ. අනුව 1796 පෙබරවාරි මාසයේදී ප්‍රධාන බලකොටු දෙකත් ලන්දේසීන් සතු වෙලා තිබිච්ච ඒවා ඔක්කොම ඉංග්‍රීසීන් සතු බලකොටු බවට පත් කරගන්නවා. අවසානයේදී පුතේ ගාල්ල කොළඹ අල්ලා ගැනීමත් එක්කම ලන්දේසින් කියන අපිට ගැටුම් ඇති කරගන්න ඕනේ. අපි ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික දීලා අපි මේ රටෙන් පිට වෙනවා කියලා. ඒ අනුව පුතේ ලන්දේසින් එක ඉංග්‍රීසින් කිවිසුමක් අත්සන් කරලා ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය 1796 දී ගොඩනගා ගන්නවා. ඊළඟට අපි බලමු ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය කොහොමද සිද්ධ වුනේ කියලා. අපි දන්නවා අපේ රටේ ප්‍රධාන වශයෙන්ම පුතේ පෘතුගීසීන් හා ලන්දේසීන් තමයි මූලික වකවානුවේදී ශ්‍රී ලංකාව පාලනය කළේ. එතකොට පෘතුගීසීන් හා ලන්දේසීන් ශ්‍රී ලංකාව ප්‍රදේශයේ පහතරට ප්‍රදේශ ටික පාලනය කරනකොට අනිවාර්යයෙන්ම අපේ රට පිළිබඳව ඒගොල්ලන්ට දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කළේ? ලාංකීය නිලධාරීන් පිරිසකුත් ඒගොල්ලොන්ගේ පාලන කටයුතු සඳහා බඳවා ගත්තා. ඒක සාමාන්‍යයෙන් පෘතුගීසි සහ ලන්දේසි කියන දෙපාර්ශ්වයම සිද්ධ කරපු දෙයක්. හැබැයි ඉංග්‍රීසීන් මොකද කරන්නේ? ස්වදේශිකයන් නැත්නම් ලාංකිකයන්ට කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ ඒ නිසා ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ පරිපාලනයට සම්බන්ධ කරගන්නේ නැතුව ඉන්දියාවේ මදුරාසියෙන් නිලධාරීන් කිහිප දෙනෙක් ලංකාවට ගෙන්නලා ලංකාවේ පහතරට ප්‍රදේශවල පරිපාලන කටයුතු බාර දුන්නා. ඒ බාර දුන්නේ 1796 ඉඳන් 1798 වෙනකන්. ඒ අනුව මදුරාසි පාලනයේ ලංකාවේ ප්‍රධානිය බවට පත්වුණේ රෙසිඩෙන්ටර් වරයා කියන කෙනා. රෙසිඩෙන්ටර් වරයා තමයි ලංකාවේ පරිපාලනය පිළිබඳ ලාංකිකයෝ පිළිබඳ පරිපාලන කටයුතු මෙහෙව්වේ. විතරක් නෙවෙයි රජයට බදු අය කර ගැනීමකොත් ඉංග්‍රීසින් විසින් මේ කාලෙදී සිද්ධ කළා. එතකොට ලාංකීය මිනිස්සුන්ගෙන් බදු එකතු කිරීම සිද්ධ කරන්න තව සහකාරව පරීක්ෂකවරු දෙන්නෙක් පත් කරගත්තා. ඒ වගේම මේ රටේ පරිපාලන කටයුතු සිද්ධ කරන්න කච්චේරිය කියලා ආයතනයකුත්
හඳුන්වලා දුන්නා. ඔය කච්චේරි ක්‍රමය නැත්නම් කච්චේරි කියන වචනේ අපිට එන්නේ ඔය ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් එක්ක. එතකොට මේ කච්චේරි ක්‍රමය කියලා කියන්නේ අපි අද වෙද්දී නම් දන්නේ ඉඩම් කච්චේරිය. ඊළඟට විවාහ රෙජිස්ටාර් කරන කච්චේරිය. ඔය ආයතනයේ තමයි මේගොල්ලෝ කච්චේරිය කියන නම පාවිච්චි කළේ. අනුව මේ කියන මිනිස්සුන්ට වැඩ කර ගැනීම සඳහා ආරම්භ වෙච්ච ආයතනය හඳුන්වනවා අතීතයේදී කච්චේරිය කිය. ඒ විතරක් නෙවෙයි පුතේ, රටේ මේ පහතරට ප්‍රදේශ පරිපාලනය සඳහා රෙසිඩෙන්ටර් වරයාට සහාය දෙන්න පුතේ තවත් නිලධාරීන් පිරිසක් හිටියා. ඒගොල්ලෝ තමයි කලෙක්ටර් වරු කියලා කියන්නේ. කලෙක්ටර් වරුන්ට සහාය දෙන්න අවුමිල්දාර් කියලා නිලධාරීන් පිරිසකුත් අපේ ශ්‍රී ලංකාව තුල හිටියා. මේ අවුමිල්දාර් වරුන්ටත් වැඩ වැඩි වුණාම ඒගොල්ලෝ තවත් නිලධාරීන් කීප දෙනෙක් පත් කරගත්ත. සාමාන්‍යයෙන් පුතේ මේ අවුමිල්දාර් වරුන් හා ඔවුන්ට පත් කරගන්න අනෙකුත් නිලධාරීන් සියලු දෙනාම පත් කරගන්නේ කලෙක්ටර් වරු විසින්. රෙසිඩෙන්ටර් වරයා තමයි කලෙක්ටර් වරයා පත් කරගන්නේ. කලෙක්ටර් වරයා තමයි අවුමිල්දාර් වරු සහ අවුමිල්දාර් වරුන්ට සහාය ලබා දෙන අනෙකුත් නිලධාරීන් පත් කරන්නේ. ඒතර අවුමිල්දාර් වරුන්ගේ වැඩ සහ අනෙකුත් නිලධාරීන්ගේ වැඩ පරීක්ෂා කරන්නේ මේ කියන කලෙක්ටර් වරු විසින්. ඊට පස්සේ පුතේ ලාංකිකයෝනේ පුතේ ශ්‍රී ලංකාවේ පරිපාලනය දන්න ඉංග්‍රීසින් අලුතෙන් ඇවිල්ලා අපේ රටේ තියෙන පරිපාලනය ගැන ඒගොල්ලන්ට කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි පුතේ, අපේ රටේ හිටපු මුදලිවරු ගම්මුලා දෑනින්ව ඉංග්‍රීසින් ගණන් ගත්තේ නැහැ. ඒ අනුව පුතේ මොකද වෙන්නේ, මදුරාසි නිලධාරීන් පවා ස්වදේශිකයන්ව ගණන් ගැනීම සම්පූර්ණයෙන්ම අත්හැරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසීන්ට පුතේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව හොඳ දැනුමක් තිබුණේ නැහැ. සම්ප්‍රදාය භාෂාව පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ. අපි හිතමුකෝ උදාහරණයකට අපි වෙන රටකට යනවා කියලා. අපි ඒගොල්ලොන්ගේ සම්ප්‍රදාය, දේශගුණය, ඊළඟට ඒගොල්ලොන්ගේ ඇඳුම් පැළඳුම්, ඒගොල්ලොන්ගේ කෑම බීම අපිට නුහුරුයි ඒ රටට ගියපු ගමන්. හැබැයි අපි කාලයක් ජීවත් වෙනකොට තමයි ඒක අධ්‍යයනය කරලා අපි මේ විදිහට හැඩ ගැහෙන්නේ. හැබැයි ඉංග්‍රීසින් ආපු ගමන්ම අර අපේ රටේ ස්වදේශික නිලධාරීන් පිරිස අයින් කරලා ඉන්දියාවේ මදුරාසී නිලධාරීන් ගෙන්නලා මේ රටේ පරිපාලන කටයුතු ලබා දීමත් එක්ක ස්වදේශිකයන් තුළ ඉංග්‍රීසීන් කෙරෙහි අමනාපකම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ අනුව පුතේ අපේ ලංකාවේ භාෂාවට, ආගමට, සම්ප්‍රදායට, සංස්කෘතියට ඉංග්‍රීසීන් ගරු කළේ නැහැ. මේ නිසාත් පුතේ පහතරට මිනිස්සු තුළ දැඩි අකමැත්තක් ඉංග්‍රීසීන් ගැන තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඔය සිවිල් පරිපාලනය, අධිකරණ කටයුතු, ආදායම් ඉපදීම වගේ දේවල්, ඉපීම වගේ දේවල් පුතේ ඔක්කොම මදුරාසි නිලධාරීන්ට තමයි පවර්ලා තිබුණේ. ඒ නිසා අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ තැනක් හිමි වුණේ නැහැ. මේ නිසා පුතේ මොකද වෙන්නේ, මිනිස්සු සහ නව නිලධාරීන් අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසීන්ට මේ ශ්‍රී ලංකාව අල්ලා ගැනීම සිද්ධ කර ගැනීමේදී විශාල වශයෙන් මුදල් වියදම් කරන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ගියපු වියදම් නැවත ලබා ගන්න නව බදු ක්‍රම ශ්‍රී ලංකාවට හඳුන්ලා දෙන්න ඕන කියලා ඉංග්‍රීසි නිලධාරීන් තීරණය කරනවා. ඒ අනුව පුතේ මුල් කාලේදී අපේ රට තුල මුදල් ගනුදෙනු ඉතා අඩුවෙන් තමයි සිද්ධ වුණේ. භාණ්ඩ වලින් තමයි අපි ගනුදෙනු සිද්ධ කිරීම සිද්ධ කළේ. හැබැයි ඉංග්‍රීසීන් තීරණයක් ගෙනාව නව බදු ක්‍රමය හඳුන්වා දීමත් එක්කම අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකික පහතරට වැසියෝ මුදලින් තමයි ඒ බදු රජයට ගෙවන්න ඕනේ කියලා. මේ හරහා පහතරට මිනිස්සු මහත් අපහසුතාවයකට පත් වුණා.